අද මම රැගෙන යන්නේ ඉන්දියාවේ ප්‍රයාග්රාජ් වලට නුතනින් පිහිටි ඉතාමත් ඓතිහාසික නගරයකට. මේ තමයි බුදුන් වහන්සේ 9 වැනි වස් කාලය ගත කළ මුතේනි රජු පාලනය කළ මහා පින්බිම කොසඹෑ නුවර. බුද්ධ කාලයේ ඉන දඹදිව සොළොස් මහා ජනපදවලින් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවරයි. වත්ස ජනපදයේ බුද්ධ කාලයේ අවන්ති දක්ඛිනාපතේ නමින් හැඳින්වූ අවන්තියට උතුරින් යමුනා නදිය අසබට පිහිටා තිබෙනවා. එකලෙහි පාලකයා වූයේ කුතේනි රජතුමයි. ಭಾರತ ඉතිහාසයේ වගේම බෞද්ධ ග්‍රන්ථයන්හි දැක්වෙන ප්‍රකට නගරයක් විදියට කොසඹෑ නුවර හඳුනා ගන්න පුළුවන්. පාහියන් තෙරුන් කොසඹෑ නුවරට පැමිණි සමයේ ගෝසිතාරාමය හඳුන්වා ඇත්තේ ගෝසින වන සංඝාරාමය ලෙසටයි. බුදුන් වහන්සේ වැඩ සිටි තැන් අනුස්මරණය කිරීම පිණිස ස්තූප කරවා තිබූ බව පාහියන් හිමි සඳහන් කර තිබෙනවා. ඒ වන විට සංඝාරාමයේ භික්ෂූන් 100ක් නමක් පමණ වාසය කර තිබෙනවා. කොසඹෑ නුවරට වැඩි හිමිසාන් හිමි වාර්තා කර ඇති ආකාරයට සිව්බුදුවරුන් පරිභෝග කළ ස්ථාන උදේනි රජු සඳුන් දැවීම් කරූ බුද්ධ ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේ ස්නානය කළ පුකුණ හා නානගය පිළිමගේ කේශ ධාතුන් හා නිදන් කර තිබූ ස්තූප ගෝසිතාරාමයේ බුදුරජාණන් වහන්සේ සක්මන් කළ ස්ථානයේ නාගරාජයෙකු දමනය කළ ස්ථානයේ ආදී පුණ්‍ය භූමි කොසඹෑ නුවරදී දැක තිබෙනවා. වර්තමාන ඉන්දියාවේ කොසම් නමින් හැඳින්වෙන යමුනා නදියේ උතුරු යුරේ පිහිටි ප්‍රදේශය පුරාණ කොසඹෑ නුවර ලෙස පුරාවිද්‍යා ජෙනරාල් කනින්හැම් මහතා විසින් හඳුනාගෙන තිබෙනවා. කොසඹෑ නුවර උස්බීමක කරන ලද කැණීම්වලදී ගෝසිතාරාමයේ යන නම ඇතුළත් සිල් ලිපියක් හමුවීම මේ නිශ්චය වශයෙන් හඳුනා ගැනීමට හේතු වුණා. බදරිකාරාමයේ වූයේ මීට ගව්වක් පමණ දුරින්ය. කැණීම්වලදී ගෝසිතාරාම දම්සභා මණ්ඩපයේ පිහිටි ස්ථානයේ කරූ චෛත්‍යයේ නටබුන් සහ සිල් ලිපි ආදියද සොයාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය උදෙසා කරවා පූජා කළ ආරාම 4ක් හඳුනා ගන්න පුළුවන්. ගෝසිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාම්බවණි, බදරිකාරාමය මෙහිදී වැදගත් වෙනවා. ආනන්ද හිමියන් පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට පිරිනුවන් පෑම සඳහා සුදුසියයි යෝජනා කළ දඹදිව ප්‍රධාන නගරවල එක් නගරයක් වන්නේ කොසඹෑ නුවරයි. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩි අවස්ථාවන්හි ඉහත දැක් වූ අර්ථයන්හි අභිමත පරිදි වැඩ වාසය කරලා තියෙනවා. ගෝසිත නම් සිටුවරයා තම උයනේ ඉදි කළ පූජා කළ සංඝාරාමය ගෝසිතාරාමය. බුදුන් වහන්සේ මේ අවස්ථා කීපයකදීම මේ වැඩ වසමින් ධර්ම දේශනා පවත්වා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ 9 වන වස් කාලය ගත කළේ කොසඹෑ නුවර ගෝසිතාරාමයේදී. වස්තුන් මාසයේ අවසාන භාගයේදී කොසඹෑ නුවරින් නික්ම සවැත් නුවර බලා උන්වහන්සේ වැඩම කරනු ලැබුවා. මේ අතර කොසඹෑ නුවර වැඩ විසූ විනයදර හා ධර්මදර භික්ෂූන් අතර හටගත් මතගැටුමක් නිසා භික්ෂූන්ද දායකයෝද දෙවියෝද දෙපසකට බෙදුණා. ජලයේ වැඩම කළ උන්වහන්සේ අවවාද අනුශාසනා කරමින් දහම් දෙසමින් භික්ෂූන් දෙපිරිස අතර සමගිය ඇති කිරීමට උත්සාහ කළත් භික්ෂුන් වහන්සේලා අතර තිබුණු මතගැටුම එලෙසින්ම පැවතුණු අතර භාග්‍යවතුන් වහන්සේ හිම භික්ෂූන්ගෙන් වෙන්ව හුදකලාවම පාරිලෙය වනයට වැඩම කරනු ලැබුවා. ඔබ මේ දකින්නේ පාරිලෙය වනය ලෙස හඳුන්වන ප්‍රදේශයයි. එහිදී උන්වහන්සේ පාරිලෙයේ ඇතා ප්‍රමුඛ සතුන්ගේ උපස්ථාන ලැබමින් වැඩ සිටි බවට සඳහන් වෙනවා. බුදුන් වහන්සේ තමන්ගෙන් ඈත්වීම නිසා සංවේගයටත් භික්ෂූන්ගේ වාද විවාද නිසා කලකිරීමටත් පත් කොසඹෑ නුවර වාසී ගිය පිරිස ඒකමිතික තීරණයකට පැමිණ භික්ෂූන් වර්ජනය කරනු ලැබුවා. දන් දීම ගරු සත්කාර කිරීම පවා නොකර සිටියා.
එමගින් දමනය වූ විවාදාපන්න භික්ෂුන් මතභේද අත්හැර සමගි සම්පන්න වී සංවරයේ පිහිටා ශාස්තෘ වහන්සේ කමා කරගත්තා. ශාස්තෘ වහන්සේ නැවත වැඩමවාගෙන එන ලෙස සිව්වනක් පිරිසකින්ම ලැබුණු ඉල්ලීම නිසා ආනන්ද හිමියන් විසින් පාරිලී වනයේට වැඩමකොට භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ආපසු වැඩම කරවාගෙන ලැබුවා. මෙලෙසින් බුදුන් වහන්සේ දසවන වස් කාලය ගත කළේ කුසබෑ නුවර සිට ගව් 5ක් තරම් ඈතින් පිහිටි මෙම පාරිලී වනයේ සිටයි. කුසබෑ නුවරදී දේනි රජු විසින් සාදන ලද සනුන්ලී බුද්ධ ප්‍රතිමාව පිළිබඳ කතා පොත බෞද්ධ සාහිත්‍යයේ සහ වංශ කතාවල ඉතා ප්‍රසිද්ධ සිදුවීමක්. නමුත් ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයින් මෙය ලෝ ප්‍රථම බුද්ධ ප්‍රතිමාව ලෙස පිළිගැනීමේදී කරුණු කිහිපයක් යටතේ සඳහන් කරනවා. සාහිත්‍යමය සහ ආගමික වශයෙන් ගතහොත් බෞද්ධ අටුවා සහ දේශාටන වාර්තාවලට අනුව බුදුන් වහන්සේ තමන් වහන්සේගේ මෑණියන් හද දහම් දෙසීමට තවතිසා දෙව්ලොවට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ දැකීමට නොහැකිව ශෝකයෙන් සිටි උදේනි රජු විසින් සඳුන්දීගෙන් බුද්ධ ප්‍රතිමාවක් කරවූ බවට සඳහන් වෙනවා. මේ අනුව අපට පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ ජීවමාන සමයේදීම නෙළුම් ලද ප්‍රථම ප්‍රතිමාව ලෙසට මෙය හැඳින්විය හැකි බවයි. නමුත් පුරාවිද්‍යාත්මක හා විද්‍යාත්මක මතය කෙරෙහි අවධානය යොමු කර ඒ විද්‍යාත්මක ඉතිහාසයේ ගවේෂණයේදී මේ යම්කිසි ගැටලුකාරී බවක් පවතිනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව බුදුන් වහන්සේ පිරුවන් පා වසර 500ක් පමණ යනතුරු එනම් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස දක්වා මිනිස් රූපයෙන් බුදු පිළිමේ නෙලීමක් සිදු වී නැති බවයි. අනික් කරුණ වන්නේ උදේනි රජු විසින් කරවන ලදයි කියන ලද එම සඳුන්දී බුද්ධ ප්‍රතිමාව භෞතිකව සොයාගත් සාක්ෂියක් ලෙසට අද වන විට හමු වී නොමැති වීමයි. එසේම බුදුන් වහන්සේට වසර 250කට පසු එනම් අශෝක අධිරාජ්‍යගේ සමයේදී පවා බුදුන් වහන්සේ නිරූපණය කරනු ලැබුවේ සිරිපතුල හෝ ධර්ම චක්‍රය වැනි සංකේතවලින්. මේ අනුව අවසාන වශයෙන් අපට නිගමනය කළ හැකි වන්නේ බෞද්ධ ශ්‍රද්ධාව හා සම්ප්‍රදාය අනුව බැලුවොත් කුසබෑ නුවර සඳුන්ලී බුද්ධ ප්‍රතිමාව ලෝ ප්‍රථම බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකිය හැකි බව. නමුත් ඓතිහාසික හා විද්‍යාත්මක සොයා ගැනීම මත බොහෝ දෙනා පිළිගන්නේ වර්තමාන පාකිස්තානයේ අයත් ගන්ධාර ප්‍රදේශයේදී ලොව ප්‍රථම බුද්ධ ප්‍රතිමාව බිහි වූ බවයි. මේ කුසාන අධිරාජ්‍යයේ කනිෂ්ක රජුගේ පාලන සමයේදී සිදු වූවක් ලෙසට සැලකෙනවා. බුද්ධ වර්ෂ 218 දී රාජ්‍යත්වයට පත් ධර්මාශෝක අධිරාජ්‍ය වසර 8කට පසු දඹදිව පුරා 84000ක් විහෙර විහාර කරවා අනතුරුව දින 256ක පුණ්‍ය චාරිකාවක නිරත වී තිබෙනවා. ඉන්පසු අභිෂේකයෙන් 20 වන වසරේ පැවති දෙවන පංචවාර්ෂික සංචාරයේදී දඹදිව සිද්ධාස්ථාන වැඳ පුදා ගැනීමට මුංකණිපිටින්ස මහරහතන් වහන්සේ කැටුවේ ගිය ගමනේදී කුසබෑ නුවරට පැමිණ තිබෙනවා. ධර්මාශෝක රජු කුසබෑ නුවර තිබූ භූසිතාරාමේ, කුක්කුටාරාමේ, පාවාරිකාරාමේ යන විහාරත්වයන් සිහිවීම පිණිස කැම්ලිපි 3ක් සවිකිරීමට උදේන් රජමාලිගය සහ පරිසරය වැඩි දියුණු කිරීමට කහවණු ලක්ෂයක් යෙදූ බවට සඳහන් වෙනවා. කුසබෑ නුවර පිහිටා ඇති අශෝක කුණුන ඉපරණි ඉන්දියානු ඉතිහාසය සහ බෞද්ධ උරුමය පිළිබඳ වැදගත් සාක්ෂියක් වෙනවා. මේ කුණුන පිහිටා ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් එනම් අලාහාබාද් නගරයට නිරත දෙසින් පිහිටි පැරණි කුසබෑ නගරයේ නටබුන් අතරයි. වර්තමානයේ වන විට මේ සම්පූර්ණ උස දැකගත නොහැකි වුවත් ඒ ශේෂ වී ඇති කොටස මීටර් 12ක් පමණ උසකින් යුක්ත වෙනවා. අශෝක රජු විසින් කරවන ලද අනපනත් කිහිපයක් මෙහි අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම සංඝයා වහන්සේලා අතර සමගිය පවත්වා ගැනීම පිළිබඳ වූ සංඝ බේද ආඥාව මෙහි ඇතුළත් වෙනවා. කොසබෑ නගරයේ බුදුදහම හා සම්බන්ධ වන්නේ එහි පැවති ගෝසිතාරාමයේ නිසාය. අශෝක රජු මෙම කුළුණ පිහිට වූයේ එම පුණ්‍ය භූමියට ගෞරවයක් වශයෙනි. ලක්දිව රුවන්වැලි සෑ ආරම්භක පින්කමට කොසබෑ නුවර ගෝසිතාරාමයේ සිට
ධම්ම රක්කිත තෙරුන් ක්‍රමක 30000ක් රහතන් වහන්සේලා වැඩම කළ බව මහා වංශයේ සඳහන් වෙනවා. ගෝසිත සිටුතුමා විසින් එදා පූජා කළ ගෝසිතාරාමයේ බුදුන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි මේ ස්ථාන අද නටබුන් වෙලා පැවතියත් ඒ ශාන්ත බව අදටත් මෙහි පවතින ආකාරය එහි වන්දනා කරන්නට යන ඔබට දැනෙනු නොඅනුමානයි. ඉතිහාසය සහ වර්තමානයේ යා කරන මෙවැනි සංචාරක තොරතුරු දිගටම දැනගන්න මගේ channel එක subscribe කරලා notification button එකත් on කරලා තියාගන්න. මේ වීඩියෝ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.